මේ සැරේ 2027 පන්ති ආරම්භ කරන්න විශේෂ මහන්සියක් මම සෝෂල් මීඩියා පැත්තෙන් උනේ නැහැ. මම ගියා ගන්නෝරුවට පේර කෑල්ලක් ගත්ත කෑවා. කාලා මං කිව්වා සඳුන්ට මයික් එක දීපන් කියලා මයික් එක ගහගත්තා. සඳුන්ටත් ගැහුවා මයික් එක. මං සීරියස් ඔයාලා හරිද? මම ඊට පස්සේ කිව්වා රයිට්. දුන්නා iPhone එක. iPhone නේද කියන්නේ? Apple ද මොකක් හරි. ඒක ගත්තා. ඊට පස්සේ මං කිව්වා ඔබ දුවගෙන එන්න ඕන. මගේ මේ පේර කෑල්ල කන අතරේ උඹ එන්න ඕන. හරි? ඇවිල්ලා ටක් ගාලා අහන්න ඕන මුතුකලස. ඒතර මං කියලා බලනවා. මම බලනවා. මහන්න ඕන 27 පන්ති පටන් ගන්න කවද්ද කියලා. මම ඊට පස්සේ විස්තරේ කියනවා. මුතුකලස මේ 27 අලුත් පන්ති පටන් ගන්න කවද්ද? ඕක ගත්ත 10 පාරක් විතර ඇයි? මට අර වෙලාවල් මතක නැහැ. මම 28 එන්න කියනවා 29. ඒ හින්දා මම මේ වීඩියෝ එකේ මැද මට වැරදුණු කෑල්ලකුත් දැම්මා. 28 වෙනිදා උදේ 8ට 29ද? සිකුරාද කොහෙද? සෙනසුරාද නේද? සිකුරාදකද මං කිව්වේ? මේ වීඩියෝ එක තියෙනවා මගේ page එකේ වුණ පුළුවන් නම් ඒක share කරන්න. ඒක තමයි මගේ මේ සැරේ marketing tool එක. marketing material එක. මේ field එකට marketing එපයි. මේක ව්‍යාපාරයක්නේ. අපි ගැන අපි කියා ගන්න ඕන. වෙන කවුරුත් එන්නේ නැහැ කියන්නේ. වෙන අපිට බණිනගෙන කරන්නේ. ඒක ඇඩ් එකක්. ඒකේ මම මයික් එකක් ගහගෙන තියෙන්නේ. ඒත් පල්ලෙහෙන් සමහර උන් හලන්නේ මයික් ගහගෙන පාරේ යනවද? why? මේ අපේ රටේ ළමයි හිතා ගන්න බැරි බූරුව ටිකක් ඉන්නවා. අපි ඒ සෙට් එකම එක්කගෙන තමයි මේ රට දියුණු කරන්න යන්නේ. හරිද? ඒ කියන්නේ gedara බල්ලත් එක්ක වෙඩින් එකට යනවා වගේ වැඩක් මේක. ලේසි වෙන්නේ නැහැ. මේ වගේ පුදුම අඩු IQ level එකක් තියෙන ටිකක් එක තමයි අපි මේ ගේම් එක ගහන්න යන්නේ. ඒක ඇඩ් එකක් කියන්නේ ඒක ඇඩ් එකක්. ඒකත් හින්දා තමයි මයික් එක ගහගත්තේ. 29 උදේ 8ට කුරුණෑගල සියොන් එකේ. හවස 1ට මහනුවර IMS එකේ. ඉරිදා හවස 1ට කෑගල්ල Apex එකේ. ඉරිදාම හවස 1ට ලයිව් දෙනවා ඔන්ලයින් ලයිව් ක්ලාස් එක පටන් ගන්නවා. දන්නවද කියන්නේ?